ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි අඳුරු විමානේ රන්මිනි පහනයි. පුංචි ළමයි මල් වගේ කියලා අහලා තියනවා නේද? ඉතින් යාලා තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ. ඕනම කටු අකුලක පිපිලා hina වෙන ලස්සන පාට මල් වගේ. ඕනම රළු අහසක බැබලෙන තරු වගේ. ඉතින් ළමා ලෝකේ තියෙන මේ විවිධත්වය ලස්සන ගැන පුංචි කාලේ අපි අහලා තියෙන ගීත වලින් කොච්චර ලස්සනට කියලා තියෙනවද කියලා බලන්නකෝ. අනාථ දැසේ කෙම්බිම ඔබමයි මිලාන ලෝකේ හසරැලි උයනයි. ළමයින්ගේ ලෝකය හරිම සුන්දරයි. ළමයි හරිම වර්ණවත්. ළමයි අසම සමයි. ඒ අසම සම වෙන්නේ කොහොමද? මේ ළමයින්ට කරන්න බැරි දෙයක් නෑ. ඒ ළමයාගේ තියෙන්නේ එකම જાතියේ හදවත් සුන්දරයි. අපේ මේ වැඩිහිටියන්ගේ වාගේ විෂපෙව් හදවත් නෙමේ ළමයි තුල තියෙනවා. වැරදි දේවල් හිතන්නේ නෑ. ළමයි කාටවත් කරදරයක් වෙන දේවල් හිතන්නේ. හරියට කෙම්බිමක් වාගේ තමයි අපි අනාථ වෙලා ඉන්න තැන. ළමයින්ගේ සුවඳ වැඩි හිටි වුණාම ගන්න කොහොමද අපි ඒ ළමා සුවඳ දැනටම තැන්පත් කරලා තියන්නේ කියලා අපි වැඩි හිටියෝ විදිහට වගකීමෙන් හිතන්න. ළමා ලෝකය කියන්නේ සුන්දර මල් පාත්තියක් වගේ. දැන් මල් පාත්තියක් ගත්තාම මල් පාත්තියක එක එක පාට, එක එක හැඩ, එක එක සුවඳ, එක එක වර්ණ මල් පිපෙනවනේ. ඒ වගේ තමයි ළමා ලෝකය කියන්නේ. විවිධ වර්ණ, විවිධ සුවඳ, විවිධ ගතිගුණ තියෙන ළමයි විශාල පිරිසක් ඉන්න තැනක් තමයි ළමා ලෝකය කියන්නේ. එක වගේ ළමයි දෙන්නෙක් නෑ. අපි මිනිස්සුયો ගත්තාමත් වැඩිහිටියෝ ගත්තාමත් එක වගේ දෙන්නෙක් නෑනේ. ළමයිනුත් විවිධයි, විෂමයි. හැබැයි ළමා ලෝකයේ චමත්කාරයේ සුන්දරත්වය එක වුණාට විවිධ ගති පැවතුම් විවිධ ළමයින්ගේ තියෙන්න පුළුවන්. ඒකින්ද එක ළමයෙක් තවත් ළමයෙකුට වඩා වෙනස්. එක වගේ ළමයි නෙමේ හැමතැනම ඉන්නේ. ඒ නිසා අපි ළමයි සමග ගනුදෙනු කිරීමේදී අපි ළමයි සංසන්දනය කරන්න හොඳ නෑ. මේ ළමයා වාගේ වෙන්න, මේ ළමයා වාගේ වෙන්න, අරයට පුළුවන් නම් ඔයාට බැරි මොකද? එහෙම කියලා ළමයි සංසන්දනය කරලා ළමයි අධෛර්යමත් කිරීම වගේ දේවල් වැඩි හිටියෝ හැටියට අපි කරන්න ඕනේ නෑ. මොකද එක ළමයෙක් එක දෙයකට අදක්ෂ වුණාට, එක දෙයකට දුර්වල වුණාට ඔහුගේ තවත් දක්ෂකම්, හැකියාවන් වෙනත් පැත්තකින් තියෙන්න පුළුවන්. ඒ නිසා ළමයින්ගේ හැකියාවන්, ළමයින්ගේ දක්ෂතාවයන් මොනවද කියන එක හඳුනාගෙන ඒ ළමයින් ගේ තියෙන නිපුණත්වය සහ දක්ෂතාවයන් අනුව ඔවුන් දිරිමත් කිරීම තමයි වැඩිහිටියන් හැටියට අපගේ යුතුයකම. තවත් ළමයෙක් සමග සංසන්දනය කරලා ළමයෙක් අධෛර්යයට පත් කිරීම හෝ ළමයෙක් කොම් කිරීම හෝ අපි කළ යුතු දෙයක් නොවේ. අපිට එක ඇඟිලි සලකුණක් තව කෙනෙක්ගේ ඇඟිලි සලකුණක් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. එහෙම බැරි නම් අපි කොහොමද එක ළමයෙක්ට කියන්නේ තව ළමෙක් වගේ වෙන්න කියලා. ඉතින් මේ ගැන උමාර මිස්ගේ අදහසත් අහලා බලමු. මම නම් විශ්වාස කරන දෙයක් තමයි අපි ඔක්කොමල්ලා ගොඩක් වෙනස්. දරුවන් ගොඩක් වෙනස්. මොලේ කියලා කියන්නේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඇඟිලි සලකුණ වගේම තමයි. හරිම යුනික්. එතකොට ටැලන්ට් එක පැත්තෙන් අපි වැඩ කරන විදිහ ගත්තාම ඒ එක එක්කෙනාට එක ගොඩක් වෙනස්. එතකොට සමහරක් දරුවන්ට IQ එක වැඩි පැත්තෙන් වෙන්න පුළුවන්. සමහර දරුවන්ට IQ එක අඩු පැත්තකින්. හැබැයි වෙන මාර්ගයක් ඔස්සේ එක්කෝ එඩියුකේෂන් පැත්ත, ඇකඩමිකලි ඒගොල්ලන්ට ඒ ටැලන්ට් එකක් තියෙන්න පුළුවන්. ඉතින් මම නම් විශ්වාස කරන්නේ ඒ එක එක්කෙනාට තියෙන ඒ විශේෂත්වයන් අපි ඒ විදිහට වෙනස් විදිහට සලකන්න ඕනේ. ඒක අපි එන්කරේජ් කරන්න ඕනේ. හැබැයි තව ළමෙක් එක්ක ඒක අපි කවදාකවත්
සංසන්ධනය කරන්නවත් ඒක ඊක්වල් කරන්නවත් හොඳ නැහැ කියන තැන තමයි මම. අපි කුඩා කාලේ හැදෙන වැඩෙනකොට අපි අහපු ගොඩාක් ළමා ගීත තිබ්බා. මල් කියන්නේ කාට ළමයින්ටයි පාට වගේ ගීත හඳපානි රෝසමලේ නටුවේ කටු වගේ ගීත ගොඩාක් අයන්න කියන්න වගේ ගොඩාක් ගීත පොඩි කාලේ අපි ඇහුවා. ගුරුවරයෙක් වශයෙන් සංගීතය පැත්තෙන් මම විශ්වාස කරන දෙයක් සංගීතය කියන්නේ මියුසික් කියලා කියන්නේ අපේ මොලේ වර්ධනයට මාර ඉම්පැක්ට් එකක් තියෙන දෙයක්. ඒක යුනිවර්සල් ලැන්ග්වේජ් එකක්. අපිට භාෂා ගැන කිසිම මේකක් නැතුව මියුසික් කියන එලිමන්ට් එකෙන් අපිට ඒක ගොඩාක් විදිහට ස්පෙෂලි දරුවන්ට කුඩා කාලේ ඉඳලාම අපි දන්නවා අම්මලාට ළමයි හම්බ වෙන්න ඉන කාලේ ඉඳලා ගොඩාක් මොසාට් බේතෝවන් වගේ ගීත අපි අහනවා. ඒක මොලේ වර්ධනයට හොඳයි කියන හින්දා. ඉතින් මේ අර්ථවත් ගීත unfortunately අද කාලේ අපිට අහන්න නැහැ. නමුත් මේ එන children's day එකෙන් මම ඉල්ලා හිටින්නේ දෙමව්පියන්ගෙන් හොඳ අර්ථවත් ගීත ළමයින්ට මොලේට යන හොඳ මෙසේජස් තියෙන ගීත අහන්න කියන එක. ඉතින් මේ වගේ අර්ථවත් ගීත දරුවන්ට විතරක් නෙමෙයි දෙමව්පියන්නුත් කන් දෙකෙන් හොඳට ඇහුම්කන් දෙන්න. ඒකේ meanings හොඳට absorb කරගන්න. ඒව ළමයින්ට කියලා දෙන්න. මොකද ඒක අපේ responsibility එකක් සමාජයට හොඳ ළමයි බිහි කරන එක. ඉන්ටෙලිජන්ට් ළමයි බිහි කරන එක. ඉන්ටෙලිජන්ස් ගැන කතා කරාම මම කතා කරන්නේ এডুকেෂන් පැත්තෙන් විතරක් නෙමෙයි. ක්‍රීඩා පැත්තෙන් ඕන පැත්තකින් සංගීතමය පැත්තෙන් අපිට ඕන දෙයක් හරි විදිහට කරන්න පුළුවන්. ඉතින් මේ පොඩි දෙයක් මේ සංගීතය කියලා කියන්නේ ඊටාත්ම පොඩි වුණාට මාර ඉම්පැක්ට්ෆුල් දෙයක්. ඉතින් හොඳ අර්ථවත් ගීත ළමයිට ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා මේ children's day එකට. සහ අන්තිම වශයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම දෙමව්පියන්ට ළමයිව කොටු කරන්න එපා එක දෙයක් කරන්න කියලා. මොකද දරුවන් කියලා කියන්නේ හරිම සෙන්සිටිව්. පොඩි කාලේ ඉඳලම අපි ඔවුන්ගේ ඔළුවට දාන දේ තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඉතින් හරි දේ කියලා දෙන්න. තමන්ගේ ඒ දරුවන්ගේ තියෙන හැකියාවන් ඉස්මතු වෙන්න ඒගොල්ලන්ට සපෝට් කරන්න. ඒ කියන්නේ මියුසික් පැත්තෙන්ද, ස්පෝර්ට්ස් පැත්තෙන්ද, এডুকেෂන් පැත්තෙන්ද ළමයිට කිසිම දෙයක් කරන්න බල කරන්න එපා. ආදරය කියන දේ ගොඩක් ඒගොල්ලන්ට පෙන්වන්න. අපිට ආදරය කියන දේත් එක්ක ඕන දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. මියුසික් පැත්ත ගත්තහම මියුසික් පැත්තෙන් උත් අපිට ගොඩාක් දේවල් ළමයිගේ ඔළුව අපිට හදන්න පුළුවන්. හරි දේවල් හොඳ දේවල් කරන්න. ඉතින් අපි සොසයිටි එකක් වශයෙන් අපි ඒ වගකීම බාර ගන්න ඕනේ ලංකාවට ලෝකෙට හොඳ ඉන්ටෙලිජන්ට් දරුවන් බිහි කරන එක. Happy Children's Day to all the children around the world. දැන් මේ පාට ළමා ලෝකෙ ගැන හරි ලස්සන සින්දු ඒ කාලේ ඉඳන් නිර්මාණය වෙලා තියෙනවා. ඔයත් ඒ වගේ ගීත ගායනා කළා වෙන්නේ. ඉතින් ඔයා මොකක්ද හිතන්නේ කියන්නේ? ඒ ගැන හිතන්න කියන්නේ ලොකු මාතෘකාවක් නේක. කෙටියෙන් කියනවා නම් ඒ කියන්නේ අනගේ දැන් ළමයි ගත්තාම ඒගොල්ලෝ හරි විවිධත්වයකින් යුතු හරි විචිත්‍රවත්. ඒගොල්ලෝ ඇත්තටම අසම කට්ටිය. මොකද ඒගොල්ලන්ගේ අනාගතයේ ජීවිතේ ඒගොල්ලන්ට තියෙන හැකියා ඒගොල්ලන්ට තියෙන ඒ පරිමාව ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් අපිට අඳුනා ගන්න අපිව හොයාගන්න කෙනියම් ඔය සීමාවක් යනකොට අපි කවුද කියලා හොයාගන්න අපිට ඒ කාලේ ගීත ගොඩක් බලපෑවා කියලා මම හිතනවා. ඒ කියන්නේ හරිම වටිනාකම් තියෙන ජීවිතේ ප්‍රායෝගික අවස්ථාවලදී අපි තනියම වැඩිහිටියෝ නැති වෙලාවල් වලට වගේ පාරේ තොටක හරි කමන්නේ සෙල්ලම් කරද්දි මේ සාමාන්‍ය පරිසරයේ දේවල් මේක හරි මේක වැරදි මේක හොඳයි මේක නරකයි කියලා තමන්ට ස්වයං අවබෝධයක් එන්න මං හිතනවා ඒ ගීත බලපෑව කියලා. ඔව් අනිවාර්යෙන්. දැන් ඇත්තටම මගේ චූටි කාලේ ගැන කතා කරොත් මගේ අම්මයි තාත්තයි මට හැම වෙලේම මේ නිදහස දුන්නා. ඒ කියන්නේ ඒ මගේ ඒ ටිකිරි මොලේ පාවිච්චි කරලා ඒ පාට විදිහට හිතන්න ඒ නිදහස දුන්න හින්දා තමයි මං හිතන්නේ මම ඒ නිදහස පාවිච්චි කරලා මම කැමති දෙයට ඒක යොමු කරේ. එතකොට තමයි ළමයිගේ ඒ වර්ණවත් චින්තනය හැදෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම දෙමව්පියන්ගෙන් ඒ සපෝට් එක ආවේ නැත්තම් මං හිතනවා ඒක කරගන්න අමාරුයි ඉතින් ළමෙක් විදියට. ඉතින් දෙමව්පියන්ට කියන්න තියෙන්නේ මේ ළමයින්ට නිදහස දෙන්න ඕනේ නේද? ඔව් ඇත්තටම නම් දැන් මේ ඒ කාලේ අපේ කාලේ වගේ නෙවෙයිනේ දැන්. දැන් අද ඉන්න ටිකිරි අයට ඒගොල්ලෝ කොච්චර අසමසම ඒගොල්ලෝ විචිත්‍රවත් ඒගොල්ලන්ගේ හැකියාව අතින් තාම ඉහළ අට්ටියේ ඉන්න පුළුවන්. හැබැයි දැන් තියෙන පරිසරයේ පවා සමාජයේ පවා
සීලු දේවල් ඔහොම කියනකොට ගොඩක් කෑලි ගොඩක් තියෙනවනේ අධ්‍යාපන ක්‍රම ඔක්කොම. නමුත් මේ දැන් හරි පරිස්සම් කරන්න ඕනේ දරුවන්ව. කියන්නේ වගකීම තියෙන අපිට එහෙම බැලුවොත් නේ වැඩිහිටියෝ හැටියට. ඉතින් දැන් අපේ අම්මලා තාත්තලා අපිට දීපු ඒ ආරක්ෂාව ඒ අපිට පෙන්වලා දීපු පාරවල් දැන් ටිකක් වෙනස්. ඉතින් එතකොට අද ඉන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ වැඩිහිටියෝ දැනගන්න ඕනේ දැන් දරුවන්ගේ හැකියා යට යන්න දෙන්නේ නැතුව මේ අද සමාජයටත් ගැලපෙන විදිහට ඒවා ඉතිරි කරන්න. ඉතිරි කරනවා කියන වචනේ මම හිතනවා හරියට ගැලපෙනවා කියලා. මොකද ළමා කාලේ ටක් කරලා නැති වෙලා යනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඉතිරියක් හැටියට ඒගොල්ලන්ගේ රස වින්දනය ඒගොල්ලන්ගේ තියෙන හැකියාව තව වැඩි දියුණු කරගන්න මේ කෙසේ හෝ හොයාගන්න ඕනේ නේද දේවල් අපේ වගකීම කියන දේ. ඉතින් ඇත්තට මේ ගීතවල අරමුණ උනේ වඩා හොඳ ටිකිරි පරපුරක් පිළිකර. ඉතින් ඇත්තටම දෙමව්පියෝ විදිහට කරන්න ඕනි කාර්යය තමයි ඒකට උදව් කරන එක. අනිවාර්යයෙන්ම කියන්නේ ඒකෙන් අනිවාර්යයෙන්ම හැදෙන අනාගතයක් පරම්පරාවක් සමාජයක් රටට අනාගතයක්. මොකද ඒගොල්ලන් ඊළඟ පුරුක අපේ. ඒකට ඒ හරි පාර හරි මාවත හොයලා දෙන්න ඉතාම වැදගත් මේ වගේ ගීත සහ ඒ සෞන්දර්ය දරුවන්ට දෙන එක. පාට පාට ළමා ලොවේ අසම සමයි ටිකිරි මොලේ. පාට පාට මේ ටිකිරි ළමයිනේ එලක් ළමයි ඉගෙන ගනි සින්දු කියයි රඟයි නටයි තවත් ළමයි දුවයි පනි ටිකිරි ලොවේ අරුම දකි ටිකිරි ළමයි සැවොම එකයි ටිකිරි ළමයි අසම සමයි විචිත්‍ර ටිකිරි ළමයි සෑමදාගේම 2025 ලෝක ළමා දිනය වෙනුවෙන් පාට ඉංග්‍රීසි සලකුණු සහිත සීමිත ටිකිරි පැකට්ටුවක්